ආයි යාළුවනේ අද ඔයාලත් එක්ක ෂෙයාර් කරන්නේ තුන්වෙනි දවසේ දැන් දඹුල්ලේ ඉඳලා අපි යන ගමන් යනකොට මාතලේ රිවෙස්ටන් බලන්න යන්න කියලා හතුනේ. එතකොට මේ යන ගමන් තියෙනවා දියැලක් ඒක බලන්න ගියා. ඒක ගමක් ඇතුළේ වගේ තියෙන්නේ. මේ ඒකේ අර දාලා තියෙන මේ ඒකේ ලෑලි පාලමක් ගහලා තියෙනක හෙල්ලෙනවා යන්න බයේ බෑ. පල්ලෙහාන් ගල් ඔක්කොම ඒ වුණාට හරිම මේ නිස්කලංක තැන. ගොඩක් අය යනවා සාමාන්‍යයෙන් ගොඩක් අය මේ හරියට යනවා මේ බලන්නකො මේ ලස්සන කොහොමද කියලා මම නම් බයෙන් තමයි වෙදගෙන ගියේ. දියැල්ල බලලා ඔක්කොම කරලා ඊට පස්සේ ගියා රිවෙස්ටන් මේ හුලං කප්පල්ල. ඒක බලන්න ගියා. ඔයා කියන්නේ යන්න බෑ උඩට සීතලත් ඒ වගේම තමයි ගසාගෙන යනවා දුම් මීදුම ඒ වගේම හරිම ලස්සනයි යන්නේ. මේ පුදුම සහල්වත් දැනෙන්නේ හිතට. මේ බලන්නකො ස්වභාව ධර්මයේ කොහොමද ලස්සන කියලා ස්වභාව කියලා දෙන්න. ඊට පස්සේ අපි උඩට නැගලා යන්න බෑ උඩට. ගසාගෙන යනවා හුලඟට. ඊට පස්සේ යනකොට තියෙනවා තව තැනක් මෙහෙම සෙල්ලම් කරන්න. ඊට පස්සේ මම පොඩි ළමයි වගේ මමත් දුවත් එක්කම මේකේ නැගලා ගියා. මේ මොකක්ද මේ මට කියන්න තේරෙන්නේ නැහැ ඒක. ට්‍රේන් එක වගේ ඊට පස්සේ ඒක ගියා. මාත් ඉතින් පොඩි ළමයි වගේ මේක පැද්දා ගිහිල්ලා. ඉතින් බලන්නකො. මේක පැද්දා ඊට පස්සේ ඊට පස්සේ ගියා හග්ගල මල්වත්තට මේ නුවරඑළියේ තියෙන ඒකට ගියා. ඊට පස්සේ දැන් අපේ පුතයි දුවයි දෙන්න කියනවා අපේ දෙන්නට විලෝඩ කියන අත් දෙක අල්ලගෙන යන්න අම්මේ පප්පා මම්මා අපි වීඩියෝ කරනවා කියලා වෙලා. එහෙම කියලා ඊට පස්සේ අපි දෙන්න අත් දෙක අල්ලගෙන hina වෙලා මේ ගියා ඊට පස්සේ. ඉතින් මේ ඊට පස්සේ ගොඩාක් වෙලා අපේ ඉතින් මල්වත්තේ ඇවිල්ලා ගොඩාක් දේවල් තියෙනවා බලන්න. බබාලා දෙන්න හරිය සතුටුයි අපිත් ඒ වගේම සතුටුයි. ඇත්තට මේ මල්වත්තේ සෑහෙන දේවල් ඒ ඉර වෙලා අපි ගියා. ඊට පස්සේ මේ නුවරඑළිය ඇවිදින්න යනකොට ඒ දියැලක් මේ තිබ්බා. මේ මොනවාද තේවතුත් එක්කම හරිම ලස්සන බලන්නකෝ. මේ අපි ඇවිදලා යන යන පාරේ තමයි දියැල්ල තිබ්බේ ලස්සන ඒ දියැල්ල. ඊට පස්සේ මේ නුවරඑළියෙන් තමයි අපි නැවතුනේ.
වේවා.